හෙලෝ ළමයි, කොහොමද ඉතින් ඔයාලට? ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. So welcome to my Mr. and Mrs. V YouTube channel. මගේ ජීවිතේ ගොඩක් ලස්සන දවසක් තමයි අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න හිතුවේ. මම ගිය සතියේ වීඩියෝ එකකින් මගේ ඉසුගේ බර්ත්ඩේ එක ප්ලෑන් කරන විදිය ඔයාලත් එක්ක බෙදාගත්තනේ. ඉතින් එයාගේ දවස පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම්ම මොකද වුනේ කියලා තමයි ඔයාලට අද ගේන්නේ. එයා වෙනුවෙන් මම මුලින්ම ලෑස්ති කරේ මිඩ්නයිට් එකට මේ විදිහට වෙහිකල් සර්ප්‍රයිස් එකක්. එයා නිදාගෙන හිටපු නිසා ටිකක් ඇහැරවගෙන එන්න චුට්ටක් වෙලා ගියා. කොහොම වුණත් එයා හිතුවේවත් නැති වෙලාවක මේ දුන්න දෙයට එයා ඇත්තටම ගොඩාක් පුදුම වෙලා තමයි ඉන්නේ. මගේ ඉසුගේ ලස්සන දවස ගොඩාක් ලස්සන කරන්න මගේ වටේ හිටපු හැම කෙනෙක්ම මට ගොඩාක් උදව් කරා. ඉතින් මම ඒ කට්ටියවත් මුලින්ම මතක් කරන්න කැමතියි. ඉසුට මම මේ හැමදේම ලෑස්ති කරේ මීට මාස 2කට වගේ කලින් ඉඳලා. ඉතින් එයාට දෙන්නේ මොන වගේ සර්ප්‍රයිස් එකක්ද, ඒක දෙන වෙලාව කොහොමද, කොයි විදිහටද දවස ගෙවෙන්නේ කියලා මම හැම එකක්ම පොතක ලියලා සටහන් කරගෙන තමයි එයාගේ දවස මේ විදිහට ලෑස්ති කරේ. ඉසුගේ බර්ත්ඩේ කේක් එක මම ගොඩාක් ආසාවෙන් මගේ අතින්ම තමයි හැදුවේ. ඉතින් මේ කේක් එක කට් කරන්න කලින් එයාට තව පුංචි සර්ප්‍රයිස් එකක් කේක් එකකිනුත් දෙන්න හිතුව නිසා අපි කේක් එක ඇතුළෙම තෑග්ගක් හංගලා තමයි තිබ්බේ. ලවිං මූමන්ට් පේජ් එක කරන ආදරේ නංගියටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ ඉසුගේ බර්ත්ඩේ එකට මම ඉල්ලපු විදිහට ගොඩාක් ලස්සනට ඔයාලා මට වැඩේ කරලා දුන්නට. අපි ඉතින් රෑම එයාට හම්බුන තෑගි ටික බලන්න හිතුවා. එයා ඉතින් ගොඩාක් කතා කිය තමයි ඒ දේවල් බැලුවේ. මොකද එයාගේ ජීවිතේ කවමදාකවත් ඒ වගේ සර්ප්‍රයිස් එකක් ලැබිලා තිබුණේ නැති නිසා. මිඩ්නයිට් එකේම එයාට දීපු සර්ප්‍රයිස් එක නිසා එයා ගොඩාක් සතුටින් ඉන්නවා වගේම එයාගේ ලස්සන හිනාව දැකලා මමත් ගොඩාක් සතුටින් ඉන්නේ. මොකද මං හරි ආසයි මගේ වටේ ඉන්න ආදරණීයන් හැමෝම ගොඩාක් සතුටින් හොඳින් ඉන්න දකින්න. ඔයාලට මතකනේ ඉසුගේ කේක් එක ඇතුලේ gift එකක් තිබුණා. ඒක මගේ අම්මගෙන් තමයි ඉසුට ලැබුණේ. ඉසු මේවා බලන ගමන් කියන්නේ කොහොමද ඔයා මෙච්චර දේවල් ගොඩක් මටත් නොකියම ලෑස්ති කරේ කියලා. මේක අපේ නංගිලාගෙන් තමයි එයාට හම්බුනේ. ඒකෙත් හැඩ බලලම තමයි අපි අන්තිමට නිදාගත්තේ. එයාගේ දවස පටන් ගද්දිම පන්සලට යන එක හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම උදේම නැගිටලා කිරි ආහාරත් හදාගෙනම ඉසුගේ මල්ලි කෙනෙක් එක්ක පන්සල් යන්න පිටත් වුණා. අපි පන්සලට යනකොට නම් තරමක පිරිසක් පන්සලට ඇවිල්ලා හිටියා. හිත නිවන භාවනාවක් වගේ පරිසරයකට උදේම ආවහම මගේ හිතට නම් ගොඩාක් සැහැල්ලුයි. ඉතින් අපි දෙන්නා අපි ගෙනාපු කිරි ආහාර පූජා කරලා පැන් කලයක් දාන්න තමයි ලෑස්ති වුනේ. අපි ජීවත් වෙලා ඉන්න කාලය ගණනය කරන්න බැරි වුණත් අපි ගෙවන හැම තප්පරයක් ඇතුළෙම අනිත් අයට බරක් නොවි යහපත් ආකාරයෙන් ගෙවන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. අද දවසම ඊළඟට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදිහට තමයි මම අද දවස සැලසුම් කරලා තියෙන්නේ. මුලින් ඉඳලම මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවනේ අපිට තියෙන ටුක් ටුක් එකක් කියලා. ඉතින් මම එයාගේ බර්ත්ඩේ එක දවසේ මේ විදිහට වැගන්ආර් එකක් රෙන්ට් අවුට් කරා. මොකද මම එයාව එක්කගෙන තව විශේෂ තැනකට යන්න හිතපු නිසා. එයා නම් කියනවා ලයිසන් එක ගත්තේ වාහනයක් පැද්දට පස්සේ අවුරුදු ගාණක් ගියත් මම වාහනයක් පැද්දෙම නැහැ. ඉතින් ඒ හැඟීමත් අද මට ඔයා නිසා ලැබුණා කියලා. ඔන්න ඉසු ආයෙමත් පුදුම වෙන්න තමයි හදන්නේ. මොකද එයා දන්නේ නැහැ මම කල්තියාම මේ වගේ කෝටේජ් එකක් බුක් කරලා තිබ්බා කියලා. ඉතින් මමත් මීට කලින් කවදාවත් මෙතනට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් කැන්ඩි වල තමයි අපි බුක් කරපු කෝටේජ් එක තියෙන්නේ.
මම මෙතන තෝරගන්න කලින් ගොඩාක් ලස්සන තැන් මගේ හිත ගියපු තැන් මම හොයලා බැලුවා. ඉතින් අපිට එන්න යන දුර ඊට අමතරව මම රෙන්ට් අවුට් කරේ කාර් එක. ඒ නිසා ඒ දේවලුත් බලලා මම අන්තිමට තෝරගත්තේ මේ ලස්සන කෝටේජ් එක. ඉසු වගේම ඔන්න දැන් නම් මාත් හොඳටම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. මොකද ඇත්තටම ලස්සනයි මේ තැන. ගොඩාක් ලස්සන view එකක් තියෙනවා. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ කැන්ඩි වලට. කැන්ඩි වලටම නම් යන්නේ නැහැ. චුට්ටක් මෙහෙන් හැරෙන්න ඕනේ. මේක බ්ලැක්බෙරි රිට්‍රීට් හෝටල් එක. ඉතින් අපි මේ රෙස්ටෝරන්ට් එක මීට මාසයකට විතර කලින් තමයි බුක් කරේ. ඉතින් මාරම ලස්සන තැනක් ළමයි. පේනේද? අද මේ පැන්ඩා බේබිගේ බර්ත්ඩේ එකට තමයි මම මේ හැමදේම අපි මේ කෝටේජ් එකට එනකොට 3 පහ වෙලා තමයි තිබුණේ. අපිට චෙකින් වෙන්න 2ට තිබුණත් අපිට පොඩ්ඩක් එන්න පරක්කු වුණා. ඒ නිසා එයාලා අපිට කෝල් එකක් දීලාම ලන්ච් එක රෙඩි කරලා තිබ්බා. අපි හිටපු රූම් එකට පර්සනල් ජගුසි එකක් ඇඩ් කරලා තිබ්බා. ඉසු එකට කොච්චර ආස වුණාද කිව්වොත් මට එයාව එකෙන් එළියට ගන්න සෑහෙන්න අමාරු වුණා. මම මුලින්ම වොෂ් එකක් දාගෙන ඉසු වොෂ් එකක් දාන්න ගියපු අතරතුරේ මේ වගේ සිම්පල් ඩෙකොරේෂන් එකක් දාලා කේක් එකක් කපන්න හිතුවා. මේකත් එයා බලාපොරොත්තු වෙන්නේ නැතිම විදිහ සර්ප්‍රයිස් එකක්. එයා කේක් එක ගේනව දැක්ක වුණාට මම මේ වගේ දේවල් ලෑස්ති කරයි කියලා හිතලා තිබුණේ නැහැ. මම මේ කෝටේජ් එක බුක් කරද්දිම කලින්ම ස්ටාෆ් එකට දැනුවත් කරලා තිබුණා මේ විදිහට කේක් එකක් කට් කරනවා කියලා. ඒ නිසා මට ඕන කරපු සමහර ඩෙකොරේෂන් එයාලා මට කල්තියාම කරලා දුන්නා. මං ඉසුට මේ වගේ දෙයක් ලෑස්ති කරද්දී FB එකෙන් TikTok එකෙන් ඊට අමතරව ඉන්ටර්නෙට් එකෙන් ගොඩාක් දේවල් හොයලා බලලා තමයි මේ තැන තෝරගත්තේ. මිඩ්නයිට් එකේදී වගේම එයාව තවත් පුදුම කරන්න මං එයාට හොරෙන්ම තව තෑගි කීපයක් මේ රූම් එකට අරගෙන ආවා. අපි ඉතින් පුරුදු විදිහට ගොඩාක් සතුටින් ඒ වෙලාවේදී ලැබුණ තෑගි ටිකත් කඩලා කරලා බැලුවා. මම කල්තියා සැලසුම් කරපු විදිහට හැමදේම අද දවසේ ලස්සනට ගලාගෙන ගියපු එකට මට ගොඩාක් සතුටුයි. ඔන්න දැන් නම් අපි දෙන්නගේ රෑ කෑම එකත් ආවා. මේ පේනවද ළමයි උදේ හැරෙන්න බෑ කියලා එක්කෙනෙක් ඉන්න විදිහ. මං අද මේ කෝටේජ් එක බුක් කරේ ෆුල් බෝඩ් විදිහට. ඒ නිසා අපිට චෙක් අවුට් වෙන්න තිබුණේ අද උදේ 11ට. මේ වගේ ලස්සන view එකක් තමයි උදේට මෙතනදී දකින්න හම්බෙන්නේ. අපි ඉතින් උදේ කෑම විදිහට ගත්තේ ඉන්දියාප්ප. මොකද ඉසු හරිම කැමති ඉන්දියාප්ප කන්න. ඉතින් අද දවස ගැනත් කතා වෙවීම අපි දෙන්න උදේ කෑමක ගත්තා. උදේ 11ට චෙක් අවුට් වෙන්න තිබුණත් අපි උදේ 10 මාර විතර වෙද්දී කෝටේජ් එකෙන් පිටත් වුණා. මොකද අපි උදේම අපේ මල්ලිටයි නංගිටයි කතා කරා නුවර පැත්තේ චුට්ටක් ඇවිදින්න එන්න කියලා. අවුරුදු 10කට 14කට විතර පස්සේ තමයි මම නුවර බොටනිකල් ගාඩන් එක පැත්තට ආවේ. ඉතින් ඔන්න මල්ලි වාහනේ නතර කරලා අපි තුන්දෙනා චුට්ටක් ඇතුළට ආව ඇවිදින්න. මං ඒ අවසානෙටම ආපු දවසට වඩා ගොඩක් තැන්වල ගොඩක් වෙනස්කම් දකින්න තිබුණා. ඉතින් ඉසුයි මායි නම් ඉස්සර වෙලාම තමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට මේ තැනට ආවේ. ඔයාලා තවම මගේ YouTube channel එකට අලුත් නම් ඉක්මනින්ම පහළ තියෙන subscribe button එක click කරලා ඉස්සරහට දාන වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න. බොටනිකල් ගාඩන් එකේ ඇවිදලා එළියට ආවට පස්සේ මල්ලි යෝජනා කරා මීට කලින් අපි හන්තානේ පන්සලට ගිහිල්ලා නැති නිසා සඳගිරි සෑයට ගිහිල්ලා යමු කියලා. ඉතින් මේ පේනවද අපි යන්නේ සඳගිරි සෑය බලන්න.
සඳගිරි සෑයට යද්දී හම්බෙන මේ වටපිටාව නම් ගොඩාක් ලස්සනයි. නමුත් මේ යන පාර ගොඩක් වංගු තියෙනවා. ඒ නිසා ඔයාලා කවුරු හරි යන්න ඉන්නවා නම් ගොඩක් පරිස්සමෙන් ගිහින් එන්න. මතකයන් විදිහට එකතු කරගන්න අපි ගියපු තැන්වල ලස්සන ෆොටෝස් කිහිපයකුත් අපි ගහන්න අමතක කරේ නැහැ. දැන් නම් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ආයෙත් වීඩියෝ එකකින් එනකම් පරිස්සමින් ඉන්න.